මම කියන්නේ ගියේ ඊයේ රෑ මම වෙබ්සයිට් එක හදන කෙනත් එක්ක කතා කරා. හරියට පාන්දර එකහම දෙකට විතර. මම මැසේජ් එකක් දැම්මා මල්ලි මට වඩා බාලා ඒකොල්ල. මල්ලි ඔයා හැරලා ඉන්නවා නම් මට කෝල් එකක් ගන්න නැත්නම් හෙට ගන්න කියලා. එහෙම කෝල් එකක් ගත්තා. ඊපස්සේ මම දැන් එයත් එක්ක කියනවා මට ඕනේ මගේ වෙබ්සයිට් එක contact save කරලා තියන අයට ඒ කියන්නේ ඉස්සරහට එන version එක ඔයාලට එන්න බැරි වෙයි බොහෝ දුරට contact save කරලා තියන අයට අපේ app එක දැනටමත් දාලා තියෙන්නේ ඔයාලා සමහර අය පාවිච්චි කරන ඉන්න මම ඒක කිව්වේ නැත්තේ app එක develop වෙන්න ඕනේ තැන් ටිකක් තියෙන ඊට පස්සේ මම ඒක release එකක් විදිහට app එක ඇතුළට ගියාම දැන් ඔයාලා WhatsApp ඇතුළට යන්නේ ඒ වගේ අපේ UW app එක ඇතුළට ගියාම ඔයාලා contact save කරලා තියන අයට ඒක ඇතුළේ chat කරන්න පුළුවන් ඒක අර WhatsApp වගේ chat කරන්න පුළුවන් මේ interface එකකුත් ඇතුළේ තියෙනවා. ඒතර ඔයාලට chat කරන්න පුළුවන් note share කරගන්න පුළුවන් වෙබ්සයිට් ඒ කියන්නේ අපේ app එක ඇතුළේ වෙබ්සයිට් එක ඇතුළෙන් තමයි ඒක වෙන්නේ. හරිද? ඒකට හේතුව අර Telegram ප්‍රශ්නය. ඒ කියන්නේ අපේ ඔක්කොම channel ටික තියෙන ඒතකොට app එකේ. Telegram නෑ. ඒකට විසඳුම තමයි ඒ තියෙන්නේ. ඒක මගේ දැන් මම කියනවා දැන් මට මෙහෙම වෙන්න ඕනි. ඔයාට මේක කරන්න පුළුවන්ද? ඒතකොට එයා කියනවා ඔව් සර් මට කරන්න පුළුවන් මෙහෙම මේවා ටිකක් තියෙන. දැන් එයාගේ භාෂාවෙන් කියනවා මෙහෙම ටිකක් කරන්න තියෙන්නේ. ඒකට අර කට්ටියගේ පෞද්ගලිකත්වයේ බලන්න නැතුව තමයි අපි ඒක කරන්නේ කියලා අපි ඒක එයාලට ප්‍රූව් කරන්න කියන්නේ ඔයාලගේ chat අපිට බලන්න බෑ. ඒක එයාලට ප්‍රූව් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපිට ඒකේ ඇක්සස් හම්බෙන්නේ. ඒක අපි මෙහෙම කරන්න ඕනේ. ඒක මෙහෙම කරමුස. අන්න මට ඕනේ ප්‍රායෝගික ප්‍රශ්නේ මට තියෙන ප්‍රශ්නේ තමයි ටෙලිග්‍රෑම් පාවිච්චි කරන්න බැරි වීම. ඒකට මට විසඳුම ඕනේ ළමයිට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක්. ඒකට විසඳුම තමයි හරි මෙන්න මේ විදිහට කරමු. ඊට පස්සේ ඊගාව ප්‍රශ්නේ. මම දැන් එයාට කියනවා මම ඊගාව එක මට ඕනේ මේක මම කවුරුත් කරලා නැහැ. ඊගාක මම කියනවා මට ඕනේ මේ ඇතුලේ මේ AI tool එකක්. ඒ AI tool එකේ දැන් ළමයෙක් බලගූර්ණේ පාඩම් කරලා ඉවරුනහම මට බලගූර්ණේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික අරන් දෙන්න කියලා ටයිප් කරලා දානවා. සියලුම ප්‍රශ්න පත්‍ර ටික එනවා මේ අවුරුද්ද මේක මේ අවුරුද්ද මේක මේ අවුරුද්ද මේක හදපු විවරණයත් එක්ක. මේක හදන්නේ මෙහෙම මේක හදන්නේ මෙහෙම. ඊට පස්සේ හිතමු තාපයේ අවස්ථා විපර්යාස කියලා තාපයේ අවස්ථා විපර්යාස පාස් පේපර්ස් ටික දෙන්න. ඒතකොට සියලු මේවා. තාපයේ අවස්ථා විපර්යාස වල දැන් අපි හිතමුකෝ මහාමායා කියලා. මහාමායා විද්‍යාලයේ ඉස්කෝලේ ටයිප් කරලා මේ ඉස්කෝලේ පසුගිය අවුරුදු වල ප්‍රශ්න දෙන්න. සියලුම ටික දෙනවා. මෙන්න මේ ඉස්කෝලේ දෙන්න මේ වාර්ය විභාගයට අදාළ ප්‍රශ්න දෙන්න මේකට අදාළ ප්‍රශ්න දෙන්න මේ ටික දෙන්න වෙන ටියුෂන් සල්ලගෙන දෙන්න බෑ කොහොමද? හරිද? මේ ටික දෙන්න කියලා ඒක ඇතුලේ ටයිප් කරනවා. ඒතර මේ ප්‍රශ්න ඔක්කොම දෙනවා විවරණත් එක්ක. අන්නේ AI tool එක ගැන මම කතා කරා. ඒක කල්නුත් කියලා තිබ්බේ. මම කතා කරා. ඒකත් එනවා ඉස්සරහට. ඔයාලට ඒකත් බැරි වෙයි. හරිද? එහෙම තමයි අපි දිනු වෙනවනේ ඉතින්. කලින් අවුරුදු වල වෙබ්සයිට් එකක් තිබ්බෙත් නෑනේ. ඒතර වෙබ්සයිට් එක ගෙනවකම මේ ළමයිට දුක හිතුණා. අනේ අපිට තිබ්බේ නෑනේ කියලා. හැබැයි දැන් ඔයාලා ඒක පාවිච්චි කරනවා. ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලට ලකුණු ඇනලයිස් වෙලා තියෙනවා. දැන් සමහර ළමයි මට ඇවිල්ලා පෙන්නනවා සර් graph එක මෙහෙම වෙලා. දැන් මොකද කරන්නේ? මට හෙල්ල පෙන්නනවා. දැන් ඔයාලත් ඒ බලන්නේ නැද්ද මට කිව්ව නැතුණාට? ඒව කලින් ඇයට තිබුණේ නෑනේ. ඒව කලින් ඇයට තිබුණේ නෑ. ඔයාලා ලකුණු ලස්සනට ලකුණු වලට එන්ටර් වෙලා තියෙනවා. ඒක මාර ඇනලයිස් එකක් නේ. ඔයාලට තේරෙනවද ඔයාලා ලකුණු වැඩි කරන් දෙන්නේ අඩු කරන් දෙන්නේ කියලා? ඒකෙන් ඔයාට ඔයාගේ පෞද්ගලිකත්වයේ තේරෙනවද? ඉතින් මේ ඒව කලින් ඇයට තිබුණේ නෑ. ඒ අය පේපර්ස් ටික ඔක්කොම එකතු කරන් ඇවිල්ලා තමයි අපිට පෙන්වන්නේ. මෙහෙමයි කිය. අනික ඔයාලගේ ඇවරේජ් හදෙනවා සම්පූර්ණ පේපර් එකේ මැදියන්නේ නැත්තේ. ඒවා මාර වැඩ. ඉතින් මේ එහෙම ඒවා ඩෙවලොප් වෙනවා. ඉතින් මම ඒක ගැන යාට කියනකොට එයා මට කියනවා මලිත් කියලා මල්ලි කෙනෙක් එනවා මලිත්. එයා කියනවා මට මේ හරි සර් මේක මෙහෙම කරමු. මට සර්ගේ එක්කෙනෙක් දෙන්න එක්කෙනෙක් හිටියා නම් ඇති මට AI tool එක මේ විදිහට ට්‍රේන් කරගන්න ඕනේ මේ ප්‍රශ්න ටික හොයාගන්න මේ ටික මෙහෙම කරන්න මේ ටික මෙහෙම කරන්න. මට තියෙනවා වැඩ ඒක කරන්න ලොකු වැඩ ටිකක් තියෙනවා. ඒක ට්‍රේන් කරන වැඩේ මම වෙනම දැන් අද බාර දෙනවා එක්කෙනෙකුට. එයා ඩෙවලොප් වෙනවා ඉස්සරහට. ඒ වගේ දැන් මට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නෙට එයා දන්න ICT එයා ඇප්ලයි කරනවා. සමහරට ඒ වැඩේ ඔයාට කරන්නත් පුළුවන්. ඔයා හිතලා බලන්න ඔයා දන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ටික පාවිච්චි කරලා ඔයා දන්න AI ගැන දන්න දැනුම පාවිච්චි කරලා ඔයාට ඒ ටූල් එක හදන්නත් පුළුවන් ඒ සමහරට. හැබැයි ඔයාට කලින් මම හදනවා. මම කියන්නේ ඔයාට හදන්නත් පුළුවන්. හැබැයි ඔයාට ඒක ඇවිල්ලා නැහැ ඔළුවට. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට මෙහෙම එකක් තියෙනව නේද? මේ ප්‍රශ්නෙට මෙහෙම එකක් කරන්න පුළුවන් නේද? දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. ඔයාට පුළුවන් ඕන නම් ගෙදර ගිහිල්ලා හිතන්නකෝ ඔයාට අවුල්ම තියෙන්නේ
ද්‍රෝපසාරණය කියලා. ද්‍රෝපසාරණ ඩියුට් එකේ තියෙන ගණන් ටික ඔක්කොම හදලා තියෙන්නේ. මම කියන්නේ ප්‍රශ්නම තියෙන ළමයට හොඳට වැඩ කරපු ළමයට කිරිතමු. ද්‍රෝපසාරණ විතරයි අවුල තියෙන්නේ. අනිත් උන් මේවා කරන්න යන්න එපා. ද්‍රෝපසාරණේ ටියුට් එකේ තියෙන ගණන් ටික මොකක් හරි AI tool එකකට දාලා ඔයාට කියන්න පුළුවන් මේ වගේ ගණන් ටිකක් හදලා දෙන්න කියලා. ඌ හදලා දෙන ඒ වගේම. ඒක සාමාන්‍ය දෙයක්. ඒ ඩේටා එක ආව එන්ටර් කරපු ගමන් හදලා දෙන ටක් ගාලා ඕනවාට ගණන් කීයද ඕනේ කියලා හයි එච්චරයි. හදලා ටිකක් දීලා ඇතිද කියලා හයි. එච්චරයි. එයා හදන ඕන තරම්. ඉස්සර අපි යෝග කරා කොහොමද කරේ? මමයි යාළුවෝ යෝග කරා. මමයි යාළුවයි කරේ. මම මේ පැත්තේ කාමරේ ඉඳලා අපි දැන් එකම ටික පාඩම් කරනවා. මට අද වගේ මතකයි. අපි දැන් එකම ටික පාඩම් කරනවා. පාඩම් කරලා ඉවිල්ලා මම ප්‍රශ්න 10ක් හදනවා. ඌ ප්‍රශ්න 10ක් හදනවා. අපි ලිමිට් දාගෙන ඉන්නේ මේ ප්‍රශ්නේ මීට වඩා ලොකු වෙන්න බෑ. මේවා MCQ වෙන්න ඕනේ මේක මේ විදිහේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ කියලා ටූල්ස් يعني අපි දෙන්න නීති දාගෙන ඉන්නේ නැත්තම් ප්‍රශ්න හදන්න පුළුවන් පැය දෙක තුනක් විතර ලියන්න. ඊට පස්සේ අපි කාලයක් තියාගන්නවා. කාලය තුල අපි ප්‍රශ්න හදනවා. එයා ප්‍රශ්න හදනවා මම හදනවා. අපි දෙන්න කොළ දෙක මාරු කරන් කරනවා ඊට පස්සේ. ඊට පස්සේ අපි දෙන්නම එක තැන ඉඳලා සාකච්ඡා කරනවා. ඒක ඔයා යාළුවෙක් එක්ක කරන්න ඕනේ. ඔයාට AI tool එකක් එක්ක කරන්න පුළුවන්. සමහරට යාළුවයි මම ප්‍රශ්න හදුවා මම හදන සමහර වෙන ගොම් ප්‍රශ්න. යාළුවා හදනවා සමහරට ගොම් ප්‍රශ්න. එහෙම නෑ අරගේ බොහෝ වෙලාවට. හරියට ට්‍රේන් කරගත්තේ AI කෙනෙක්. බලන්න වල තාක්ෂණයත් ඔයා ගාව තියෙනවා. ඔයාට ප්‍රශ්නත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්න කරලා ඉවරනම් ප්‍රශ්න නෑ කරන්න. මාර ප්‍රශ්න නෑ අපිට කරන්න. ඒකින්ද දවපසන්න ඇති ඉවරයි. ප්‍රශ්නෙත් ඔයාට තේරෙනවා කරන්න ඕනි දේ තේරෙන්නේ නැති එක. කියන්නේ ඇත්තටම ටෙක්නොලොජි එක ඇප්ලයි කරන විදිහයි තේරෙන්නේ නැති. ඉතින් මේ ගණන් වල තියෙන්නේ ඒක තමයි. ඔයාට විද්‍යුත් ලෝහාලේපනයේ සියලු තීරිය ඕනේ නැහැ. ඔයාට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ඔක්කොම පරතරට ගිහිල්ලා අස්සට ගිහිල්ලා මුල්ලට ඕනේ නැහැ. මේ සාමාන්‍ය ගණනකට දාගන්න බැරි එක නේ. ඇප්ලයි කරගන්න විදිහේ හුරු වෙන්න ඕන. මේ බලන්න මේ ඔක්කොම ඕනේ පොඩි දේවල් ටික අපි දන්න තීරිය ඇතුළට හෙන්න කතාවක් ගිහිල්ලා ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. බලන්න